ඉතින් මගේ යාළුවනේ අපි ලොකේෂන් එකට යන ගමන් ඉන්නේ. ඔයාලට පේනවා ඇති මේ අපි බූට් දාගෙන අපේ කොල්ල සෙට් එක බහින්නේ මේ හරිය සම්පූර්ණ කූඩලු විමානේ ඈ. අපි ඒක ගැන විස්තර ඉතින් අපේ සඳුන් අයියා උදිත මල්ලි ඉන්නවා ඒ කට්ටියකින් අහමු. සම්පූර්ණ කූඩලු සාමාන්‍ය අපේ මාපට ඇඟිල්ලට වඩා ලොකු කූඩලු ඉන්නවා. ටිකක් පරිස්සමට යන්නේ. මේ බාට උදිත මල්ලි ඔය කකුල පොඩ්ඩක් පෙන්නන්න අපේ කොල්ලන්ට. අන්න මේසයක් දාන කොල්ලා ඉන්නේ. තෙප්පිලිද? ඔන්න යාළුවනේ මේ වෙල් වලට හිටන් තෙප්පිලි බහලා ඉන්නේ. අපි මේ යන ගමන් ඉන්නේ බලමු. අපිට අද දවසේදී මොන වගේ මාළු සෙට් එකක් ඉතින් ගොඩ ගන්න පුළුවන් වේද? අපේ කොල්ල සෙට් එක යන ගමන් ඉන්නේ සම්පූර්ණ උතුරලා වෙලත් වැවක් වෙලා තියෙන ඉතින් මේ වෙලාවේ. බලමු ඉතින්. අද දවසේදී අපිට මොන වගේ ක්‍රියාන්විතයක් කරන්න පුළුවන් වේද කියලා. ඉතින් එහෙනම් බලන්න මගේ යාළුවනේ. මේ රැවලා කොටමුද අනිවාර්යෙන්නේ මොනේ ඉතින් අපේ කොල්ල සෙට් එක රැවලා කොටනවලු ඔයද කොටමුනේ කොටනවා නම් කොටමු ඕනේ කල් නේද අම්මෝ ඉතින් අපේ කොල්ලා මොනේ ඉතින් අයියාත් ලූල් වලනවා අල්ලන්නේ මේ වෙලේ නේද මේ වෙලේ තමයි කොල්ල සෙට් එක ලූල් වලන්නේ බලමු මොනේ ඉතින් මගේ යාළුවනේ මේ සඳුන් අයියා කියනවා මේ ලූල් උන්ට නෙවෙයි දැන් අපි පොඩ්ඩක් තෙප්පෙල් ටික කලන් try එකක් දෙමු කියලා ඉතින් අපි උදිත මල්ලේ ඉන්නවා 6 pack එක දාගෙන ඔන්න කෙල්ල දැක්කොත් ඉවරයි ඔන්න අපි උදේ මල්ලිගේ 6 pack එක දැකපු අපේ නංගිලා සෙට් එකේ ඉන්නවා නම් උදිත කියලා පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් තෙප්පිලි අල්ලන්න පාවිච්චි කරන කඩු සෙට් එක. ඉතින් මගේ යාළුවනේ මෙන්න මේක මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. මේක මොකක්ද? ඔන්න ඉතින්. ඉතින් අපේ කොල්ල සෙට් එක වැඩ. ඉතින් බලමු අද අපිට තෙප්පිලි කල්ලා ගන්න පුළුවන් වේද කියලා බලන්නමු. ඔයාලට පේනවාද බාණ්ඩ ගියා. අපි බාණ්ඩේ වතුරට දැම්මා. කොහොමද ගියේ? අන්න යනවා ඔයාලට පේනවාද? අර යන්නේ බාණ්ඩේ. අන්න ඕනේ ඉතින් අපි වතුරට දැම්මා. පොඩි මාළු ගන්න නැහැ. පොඩි මාළු වතුරට ලොකු මාළු උරේට. යාළුවනේ අපි උදිත මල්ලියට මාළුවෙක් ඇදලා ඉන්නවා. එතන යන ගමන් ඉන්නේ මොකෙද්ද කියලා බලමු ගිහිල්ලා. මොකෙද්ද මේ? ඔන්න ඉතින්. කාවයියෙක්. ඈ? කාවයි තමයි බහලා ඉන්නේ. දැන් උඹ මේ ආපහු නගී ඈ. ඔන්න යාළුවනේ කාවයියේ. අම්මට සිරි වෙනවනේ. ඌරල් විමානේ. ඔන්න සනුන් අයියා මෙතන කාස් කරනවා. කාස් කරනවා නේ යම ගහලා මේ වතුරට දානවා. රොඩ් එක තමයි ගෙදර. අරන් ආවේ. ආලි ගලවනවා. ජීවිත දාන්නේ දෙන්න. අන්න ජීවිත දාන්නේ දුන්න කොල්ලට. ඔයාලා යන්නේ? මේ කාස් කරන ටයිම් එකද? එනවා කාස් කරලා කෙනෙක් අල්ලන්න. අනේ උදිත මල්ලි මෙතන අල්ලනවා. ඉතින් මගේ යාළුවනේ හින්දා සඳුන් අයියා හෙල්මට් එක දාන්නේ අද දාලා ඉන්නව බලන්නකෝ. අර මේ හැරි පොටර් එකේ කවුද බං අර ඩම්බල්ඩෝනේ? ඉතින්ද හැරි පොටර් එකේ ඩම්බල්ඩෝ වගේ නේද? ඩම්බල්ඩෝඩත් තාම. ඔන්න ඉතින් මගේ යාළුවනේ ඩම්බල්ඩෝ අයියා. බලමු අපේ ඩම්බල්ඩෝට මාළුවෙක් වදීද කියලා. උදේ ලොකු එක් ගනින්කෝ. උදේද? වණ්ඩ කලම ලොකු එකක්. ඔන්න මගේ යාළුවනේ තවත් බාණ්ඩයක් අදුන අපේ උදිත මල්ලිට. මොකද ඒ පාර? කාවයියා. අයියෝ ඉන්නවා කෙනක. ඔන්න ඉතින් ඒ පාරත් කාවයියෙත් තමයි උදිත මල්ලිට වැදුනේ. ඒක නම් පොඩි එකන්නේ. ඔන්න බාණ්ඩේ. පොඩි කාවයි. කාවයි ඉන්නේ යමත්තලා යන්න. කණ්ඩේ. කාවයි තමයි කන්නේ. ඔන්න ඉතින් අපි උදිත මල්ලිට වෙච්ච කාවයියා. ඌවත් ඉතින් නිදහස් කරන වතුරට දාලා. මේ පැත්තෙන් සඳුන් අයියා අල්ලනවා. ඉන්න. අපි කොල්ල පොඩි මාළු ගන්න නැද්ද උදේ? අද රෑ වෙලා එන්නේ ලූලු කොටන්න නැද්ද? ඔන්න ඒකත් එව්වා. ඉතින් අද දවසේ අපිට වැදිච්ච තුන්වෙනි කාවයියා. යාළුවෝ රෑත් උනා. ඉතින් අපිට අද
පුංචි මාළු සෙට් එකක් තමයි අල්ලන්න පුළුවන් උනේ. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට එනවා ඔයාලගේ ජීවිතේට කරන්නේ නැති කවදාවත් කරන්නේ නැති සුපිරිම වැඩක වීඩියෝ එකක් නේද? රෑසෙල්ල වීඩියෝ එකන ඔයාලට බලාගෙන ඉන්න channel එක subscribe කරලා තියාගන්න. ඉතින් පුංචි මාළු සෙට් එකක් දැල්ලුවේ බෙලි වාණ්ඩි කියලා තමයි ආවේ. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා.